දළදා ප්‍රදර්ශනයේ ඉස්සෙල්ලාම පටන් ගන්න නමෝගිත්තියෙන් මට බලයක් තිබ්බනම් එහෙම කෙලින්ම ආබාධිත ත්‍රිවිධ හමුදාය කට්ටියට පළවෙනි පාර වඳින්න දෙන්නේ අඩුපතරේ විනාඩි 2ක් වැඳ පුදා ගන්න දෙන්න ඕන අවසර දෙන්න ඕනේ වෙනම ඩේට් එකක් දාලා දළදා වාසය. කෙලෙහිගුණයක් තියෙනවා. මම කරන්නේ ওই වගේ දෙංගා වැඩ. අපිට මේක හරියට සකස් කරනවානේ. ඒක චේතනාව ඡන්ද ටිකක් ගන්න නෙමෙයි ඡන්දයක් නැති කාලෙක ඔක කරන්න ඕනේ. අපි අද මෙතන මේ කයිබාරු කෙලින්නේ කවුරුද හින්දාද? විවිධ හමුදාවේ ඔය ආබාධිත වෙලා ඉන්න රණවිරුව කී දෙනාද ඉන්නේ? පොඩි සංඛ්‍යාවනේ ඒගොල්ලන්ට හොඳ බස් එකක් ලෑස්ති කරලා ඔක මොකක් පවුස් ජරා වැඩක්ද? හරිද? මේක ඒගොල්ලන්ගේ ෆැමිලි කාඩ් මෙම්බර්ස්ලාට මකෑම් ලක්ෂ ගණන් ඉන්නවද? හරිද? පොඩි ගාණක් ඇත්තේ. ඒ කට්ටියට වෙන්න කියලා ඉස්සෙල්ලාම ඒගොල්ලන්ට පොඩි දවසක් වෙන් කරලා උදේ වෙලාව මේක මොකද්ද වෙන්නේ මේක කරාට? ඒගොල්ලන්ට විශේෂ ගෞරවයක් එක්ක ගිහිල්ලා ඔයාලා වැඳ පුදා ගන්න කියලා ඒගොල්ලන්ට වෙනම දවසක් නිදාලා දීලා එහෙම මේක කරන්න ඕනේ එහෙම. විධිමත්ව කරන්න ඕනේ. ඊට පස්සේ පළාත් 9යි. ඔයා හිතනද උතුරු නැගෙනහිර ජනගහනයක් ඇවිල්ලා ඕක බලයි කියලා? නෑ. කවදාවත්. ඊට පස්සේ පළාත් 9න් පළාත් ඕන 6ක් 7ක් ඇයි ඕක බලන්නේ. දැන් මේ ඔය දවස් 15ක් විතර වෙන් කරගත්තා. මෙන්න මේ දවස් දෙක මේ පළාතට, මේ දවස් දෙක මේ පළාතට, මේ දවස් දෙක මේ පළාතට කියලා ටයිම් ටේබල් එකල ඔය සමාජ මාධ්‍ය ලෝක දැම්මම අපිට තියෙන්නේ මචං හෙට ඉඳලා අපේ පළාතට අපි යමු. එතකොට 20-30000 ගාණක් ඕකට එකතු වෙන්නේ. මේක කෙලලා ඇරියා තණ්හාවට මේ අර ඡන්ද අරවා මේ ඔක්කොම ඔළුවේ තියාගෙන පීඩනේ.